මෙන්න ඉන්නවා අම්බලම් පාලුවා. ඇත්තටම මෙයාට මේ අම්බලම් පාලුවා කියන නම ලැබිලා තියෙන හේතුව ඇස් දෙකෙන්ම දැක ගන්න ලැබුණා. මෙයා අපේ රටේ ඉන්න කුරුමිනි විශේෂයක්. ඉතින් මෙයාට මේ ඕනෑම ශක්තිමත් වියලිලි සිදුරු කරලා තමයි මෙයාගේ මේ නිවාස හදාගන්නේ. ඉතින් ගැමියන් මෙයාට හෝනියන් කුරුමිනියා කියලා කියනවා. ඒ හේතුව පැහැදිලිවම නම් අද දවසේ මම දැනගත්තා. මේ ශක්තිමත් කොලොන්ලිය. ඒ ශක්තිමත් කොලොන්ලිය මෙයා සිදුරු කරලා තමන්ගේ නිවාස හදාගෙන ඉන්නවා. ඔන්න ඔහොමයි කතාව. පූර්ණ ලී විදලා තියෙන්නේ මෙයා. අම්බලම් පාලුවා කියන්නේ ඒකනේ. එයා විද්ධාම කඩා වැටෙනවා. ඒක නිසා අම්බලම් පාලුවා කියන්නේ. හැබැයි මෙයා නැත්තම් මල් පරාගෙන වෙන්නේ. එයාද ඒක කරන්නේ. එයා තමයි පැෂන් කෘතිම මල්නේ. අර මේ පොල් ගස්වල පොල් කන්නේ බඩේ කාගෙන අතුරට බහින්නේ. එයා රතු කුරුමිනි. මෙයා නැත්තම් මේ පැෂන් මල් කෘතිම මල් පරාගෙන කරන්න ඕන දෙයක්. මෙයා තමයි ඒක ගානට කරන්නේ. මෙයයි පනි කුරුල්ල. ඒකට ওই නම කියන්න හේතු. ඒක තමයි. මේ තියෙන කබර්. ඉදපු ඔක්කොම. ඉතින් අර අම්බලම පාළුවට යනවනේ මෙයා විද්ධාම කඩා වැටෙනවා. ඒ නිසා එහාට අම්බලම් පාළුවා කියන්නේ. එන්න ඉන්න. කොමාරයි ඩයල් එක. ඔයා නැත්තම් ෆැෂන් මල් හැදෙන්නේ නැහැ හැබැයි. කෘතිම